Let's start now. Hello my happy hearts. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ජනවාරි මුල විතර ඉඳලා ගත්ත වීඩියෝ ක්ලිප්ස් ගොඩාක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඒකට ඉතින් චුට්ටක් විතර සමා වෙන්න. මම ආයෙමත් මගේ රූම් එකෙන් පෙළ දෙක තුනක් තියාගත්තා. සැලෙන්නේ නෑ ළමයි මම. දැන් මේවත් කහ වුණොත් මම ආයෙමත් මේ ටික එළියෙන් තියලා අලුත් පැළ තුනක් ඇතුලෙන් ගෙනත් තියාගන්නවා. That's me. ඔන්න guys මේ ජනවාරි 10 ජිට් එක අපි ලිව්වේ 11නේ. මේ 10 වෙනිදා මම ජිට් එකට රෙකෝඩින් වගේක් බලනවා. මම මේ සියලුම වීඩියෝස් වල ලින්ක්ස් මම WhatsApp channel එකේ share කරගත්තා. ඉතින් අන්න ඒවා වලින් එකක් තමයි මාත් මේ බලන්නේ. මම මේ වීඩියෝ ක්ලිප්ස් ගත්තේ ජිට් එක ඉවර වෙලා එඩිට් කරලා දානවා කියලා හිතාගෙන ඒත් මට ටයිම් එකක් නැති වුණා. අනිත් එක තමයි ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා තිබ්බා night study vlog එකක්. ඒ හින්දා මම ඔයාලත් එක්ක ඉක්මනටම night study vlog එක share කරගත්තු හින්දා තමයි මේ වීඩියෝ එක හදන්න මෙච්චර පරක්කු වුණේ. ඉතින් ඔයාලත් ජිට් එක හොඳට ලිව්වද? ලේසිද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. රෙකෝඩින්ග්ස් එච්චර සෙට් වුනේ නැහැ. ඒ හින්දා මම රෙකෝඩින් බලන එක නවත්තලා පාස් පේපර්ස් ටික කරා. තව අපේ ස්කූල් එකෙන් දීලා තිබ්බා ටර්ම් ටෙස්ට් පේපර්ස් එහෙම. ඒ ටිකත් කරලා තමයි මම එක්සෑම් එකට ගියේ. ඔන්න ඉතින් මේ ජනවාරි 12 අපිට ටර්ම් ටෙස්ට් එකත් ඉවර වෙලා ජිට් එක්සෑම් එකත් ඉවර වෙලා තමයි කොන් BS ක්ලාස් එකේ එක්සෑම් එක තිබ්බේ. මම මේ කරන්නේ ජාතික ගිණුම් වල රෙකෝඩින් බලනවා. මට තව ටිකක් තියෙනවා ඒකේ කවර් කරගන්න. මගේ ඉකෝන් වල නම් මම සාමාන්‍යයෙන් මුළු සිලබස් එක මේ කියන්නේ අපිට උගන්වලා තියෙන තැනට එනකන් සිලබස් එක ඉවර කරලා තියෙන්නේ. ඒත් ඉතින් ආයෙ පාඩම් කරන්න ඕනේ. මොකද ඉතින් අපිට අමතක වෙනවනේ. අපේ ක්ලාස් එකේ තාම සාර්ව ආර්ථික සමතුලිතය කරලා ඉවර නැහැ. ඉතින් ඒක නැතුව අනිත් ටික කම්ප්ලීට්. ඔන්න දැන් සේරම එක්සෑම් ඉවරයි. දැන් ඉතින් ඊළඟට තියෙන මට ඩබල් AT තමයි. ඉතින් AAT එක්සෑම් කරන කට්ටිය ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. කට්ටිය පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා AAT එක්සෑම් එක ගැන. කරන්නේ මොන ලෙවල් එකද? මම පළවෙනි ලෙවල් එකයි දෙවෙනි ලෙවල් එකයි එකටද කරේ? මේ වගේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම අහලා තිබ්බ ටිකට basically answers ටිකක් දෙන්නම්. මට දැන් මේ එන පෙබරවාරි 7යි 8යි ලියන්න තියෙන්නේ 3rd level එක. මම නම් ෆස්ට් ලෙවල් එකයි සෙකන්ඩ් ලෙවල් එකයි වෙන වෙනම කරේ. එතකොට මට මේ දෙක ඉවර කරගන්න අවුරුද්දක් ගියා. හැබැයි ඔයාලට පුළුවන් ඉතින් නම් ෆස්ට් ලෙවල් එකයි සෙකන්ඩ් ලෙවල් එකයි එකට කරන්න. එතකොට ඔයාලට මේ දෙකටම යන්නේ මාස 6යි. එතකොට ඔයාලට මාස 6ක් ඉතුරු කරගන්න පුළුවන්. 2027 නංගිලා තමයි ගොඩක් කට්ටිය මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ. ඉතින් මම ඔයාලට කියන්න නම් පුළුවන් නම් ෆස්ට් ලෙවල් එකයි සෙකන්ඩ් ලෙවල් එකයි එකට කරන්න. එතකොට ඔයාලට අර අමාරුම කාලේ ඉවර වෙනවනේ. මාස 6න් ඒ සෙට් එකම ඉවරයි. එතකොට ඔයාලට A levels වලත් ගොඩාක් අමාරු තැස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ෆස්ට් ලෙවල් එක ලේසි අමාරු නැහැ. මටත් තියෙනවා ගායිස් ඒකට සබ්ජෙක්ට් 4ට මේ 4ක්. මේ ඇවිල්ලා ඉරිදා දවසක් මෙදා මම ක්ලාස් ගිහින් එද්දී අපේ නංගි අපේ ලොකු අමලේ අක්කා ඇවිල්ලා හිටියා. ඒ දෙනා එකතු වෙලා ඩම්ප්ලින්ග්ස් හදලා තිබ්බා. හැරේ නම් චුට්ටක් අවුල් හැබැයි රස නම් සුපිරි.
මම නම් මේ වගේ දේවල් කන්න මාරම ආසයි. අර අපි හැමදාම කන චාති වගේ නෙවෙයි චුට්ටක් වෙනස් කෑමක් හින්දා මම මේ ෆ්ලේවර් එකටත් මාරම ආසයි. මේ දවසේ නම් ඉතින් මම වැඩ පටන් ගත්තේ චුට්ටක් පරක් වුණා. මොකද අපේ ලොකු අම්මලා ඇවිල්ලා හිටපු හින්දා එයාලත් එක්කත් කියව ඉඳලා වැඩ පටන් ගන්න එද්දි 9:20ත් වෙලා මගෙන් 27 නංගිලා අහලා තිබ්බා ක්ලාස් එකක් තෝරගන්නේ කොහොමද? ඔන්ලයින් ක්ලාසස්ද හොඳ? ෆිසිකල් ක්ලාසස් යන එකද හොඳ? එතකොට හොඳ ඔන්ලයින් ක්ලාසස් ටිකක් කියන්නකෝ. මේ වගේ දේවල් අහලා තිබ්බා. අපිට ගැලපෙන්නේ ඔන්ලයින් ක්ලාසස්ද ෆිසිකල් ක්ලාසස්ද කියන එක තමන් මත තමයි තීරණය වෙන්නේ. තමන් රෙකෝඩින් ගොඩ ගහගන්න නැතුව බලනවා නම්, එතකොට හැමදාම ලයිව් සෙෂන් වලට ජොයින් වෙනවා නම්, ඒ දින වැඩ ටික එදා ඊළඟ සතියේ සෙෂන් එකට යන්න කලින් කම්ප්ලීට් කරලා ඉවර කරනවා නම්, මේ විදිහට තමන්ට අර නිකන් සෙල්ෆ් ඩිසිප්ලින් එකක් තියෙනවා නම් මං හිතනවා ඔන්ලයින් ක්ලාසස් යන එක හොඳයි. මොකද අපේ කාලෙත් ඉතුරුයි. හැමදේ අතින්ම බැලුවාම ඔන්ලයින් ක්ලාසස් හොඳයි. 2027 ලෙවල් කරන නංගි කෙනෙක් අහලා තිබ්බා හොඳ ඉකෝන් ඔන්ලයින් ක්ලාස් එකක් ගැන. මෙහෙමයි. මම ඉතින් වෙන ක්ලාසස් වල ගිහින් නැති හන්දා එහෙම හැම ක්ලාස් එකක්ම හොඳයිද නැද්ද කියන දන්නේ නැහැ. කට්ටිය හොඳයි කියනවා නරකයි කියනවා එක එක්කෙනාට එක විදිහටනේ. මට හොඳ ක්ලාස් එකක් වෙන කෙනෙක්ට හොඳ නැති වෙන්න පුළුවන්. හැබැයි මම දන්න ඔන්ලයින් ක්ලාස් එකක් තමයි නිරෝෂන් සර්ගේ ඉකෝන් ක්ලාස් එක. මං දන්නේ හැමෝම ඒ සර් වඳුරනවද කියලා. මම මුලදිම අපේ ගෙවල් ගාව ඉකෝන් ක්ලාස් එකකට තමයි ගියේ. ඊට පස්සේ මට ඒක සෙට් නැහැ වගේ හිතිලා මම ඔන්ලයින් යන්න පටන් ගත්තා. නිරෝෂන් සර්ගේ තමයි ගියේ. හැබැයි ඒකේ දෙනවනේ පේපර්ස් එහෙම එක හොඳයි. ඒ ක්ලාස් එක හොඳයි. මම ගිහින් තියෙන හින්දා දන්නවා ඒ ක්ලාස් එක හොඳයි. ඔන්ලයින් ඉකෝන් ක්ලාස් එකකට යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඒ ක්ලාස් එක මම රෙකමන්ඩ් කරනවා. හැබැයි මට ඔන්ලයින් සෙට් වෙන්නේ නැහැ. මම ඒකේ දෙන පේපර්ස් කරන්නෙත් නැහැ. ලයිව් සෙෂන් වලට ජොයින් වෙන්නෙත් නැහැ. මුල් දවස් ටිකේ මම ලයිව් ගියා. පස්සේ මම රෙකෝඩින් බලන්න පටන් ගත්තා. ඊට පස්සේ මම රෙකෝඩින් ගොඩ ගහ ගන්නවා. ඊට පස්සේ අර මන්ත්ලි අවසානයේ මාස 2-3ක් වගේ මට හරියට මතක නැහැ. අන්තිමට පේපර්ස් එහෙම කරනවානේ. ඒ පේපර්ස් වලට මට හරියට ලියා ගන්න බෑ. මොකද මට රෙකෝඩින් බලන්න තියෙනවා. ඒ හින්දා මම හිතුවා මම ෆිසිකල් ක්ලාස් යනවා මට මේක සෙට් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි මම බණ්ඩාර සර්ගේ ඉකෝන් ක්ලාස් යන්න පටන් ගත්තේ. දැන් මම ක්ලාසස් 3ම යන්නේ ගම්පහ. ඉතින් බණ්ඩාර සර්ගේත් ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ඔයාලට කැමති නම් ඒකට ජොයින් වෙලා බලන්න පුළුවන්. මම එයාගේ නම් ඔන්ලයින් ගිහිල්ලා නැහැ මොන වගේද කියලා කියන්න. එයාගේ ෆිසිකල් එන් ළමයින්ට නම් ඉතින් මම කියනවා හොඳයි. ඉතින් මම හොඳ හින්දානේ යන්නේ. ඔන්ලයින් ඉතින් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් සර් කෙනෙක්ට ඉන්නේ නිරෝෂන් සර් විතරයි. මොකද මම ගිහින් තියන්නේ ඒ සර්ගේ ක්ලාස් විතරයි ඔන්ලයින්. මම හිතනවා ඉතින් ඔයාලට මම කියවෝ දේ තේරෙන්නේ නැති කියලා. පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මගේ වීඩියෝස් බලන 100 ගත්තොත් ඒකෙන් 125යි මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. 175ක්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතුව තමයි වීඩියෝස් බලන්නේ. එම් කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරන අලුත් සබ්ස්ක්‍රයිබර් කෙනෙක් නම් රෙඩ් කලර් හાર્ට් එකක් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් හැමෝටම බයි බයි. සතුටින් ඉන්න.